සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් ඔයාලා මෙච්චර දවස් බලාගෙන හිටපු ඒ වීඩියෝ එක මම අද ඔයාලට ගෙනල්ලා තියෙනවා. ඒ තමයි ඒන්ජල් මසුන් අභිජනනය. ඉතින් මේ ඒන්ජල් මසුන් අභිජනනය සම්බන්ධ වීඩියෝ බලන්න කලින් මගේ කලින් වීඩියෝ එක, ඒ කියන්නේ ඒන්ජල් මසුන්ගේ ගැහැණු සොත්තු පිරිමි මහත්තු වෙන වශයෙන් හඳුනාගන්නේ කොහොමද, බ්‍රීඩින් වලට පෙයාර එකක් තෝරගන්නේ කොහොමද, ඒ සම්බන්ධ විස්තරයේ වීඩියෝ එකේ තියෙනවා. මේ වීඩියෝ එක බලන්න කලින් ඒ වීඩියෝ එක අනිවාර්යෙන්ම කීම් බලන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. ඉතින් මේ වගේම මතක් කරන්න ඕනේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මගේ ඉදිරියට යන වීඩියෝස් බලා ගන්න bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි angel fish breeding සම්බන්ධ වීඩියෝ එකට යමු. ඉතින් එකටම අපි angel fish අභිජනනය සඳහා යුගලයක් තෝරගන්න ඕනේ. ඉතින් ඒකට ඔයාලට පුළුවන් aquarium shop එකට ගිහිල්ලා වෙනම ටැංක් එකක් ළඟට ගිහින් මම අර කලින් වීඩියෝ එකේ කියා දුන්න ලක්ෂණ අනුව පෙයාර එකක් වෙනම තෝරලා ගන්න. ඉතින් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් angel කුඩා පැටවුන් ජෝඩු 10ක් විතර ඔයා ගෙනල්ලා ටැංක් එක වෙනම ඇතිදැඩි කරලා එයාලා ඉන්දිය පරිණිකෙන් පසුව අර මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ එයාලා දුකලේ වෙද්දි මොකේට කියලා තල්ලු පුරුම හිතු කරනවා. ඉතින් ඒ වගේ ජෝඩු නැත්නම් කීපයක් වෙන කරලාට බ්‍රීඩින් ටැංක් වලට දාන්න පුළුවන්. ඉතින් මේ මොකේට කියලා තල්ලු පුරුමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න ගැහණු කොට. ඉතින් ඒකට හේතු වෙලා ගැහණු කොටින් තමන් කරුණ ෂට්මත් පිනියා තෝරගන්නවා මේ අභිජනනය සඳහා. ඉතින් මේ තුරින් මේ යුගලයට එන්නකම ඒ තෝරාගත්ත පිනිතරන ජානකට නිරෝගීමතා ශක්තිමත් හොඳ පැටවුන් පරම්පරාවක් බිහි කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා ඒ තුලින්. ඉතින් ඔයාලට කැමති ආකාරයකට ඒන්ජල් මසුන් යුගලයක් තෝරගන්න පුළුවන් ෂොප් එකකින්. එහෙම නැත්නම් අර කලින් කිව්වා වගේ පොඩි මස් එකකට ගෑනලා එයාලා ලොකුවට පස්සේ යුගලයන් වෙන වශයෙන් තෝරාගෙන බ්‍රීඩින් වලට යොදා ගන්න පුළුවන්. ඉතින් අපි අභිජනනය සඳහා තෝරාගත්ත මස් යුගලයට අනිවාර්යයෙන්ම ජීවාහාර නැත්නම් අධිශීත ගන්න පුළු සුරක්ෂිත කර ආටිමියා ලේපනෝ එහෙම නැත්නම් උසස් තත්ත්වයේ සාධන ලද ආහාර දවසකට දෙවරක්වත් ලබා දෙන්න ඕනේ. ඉතින් ඒ තුලින් හොඳ මත්ස්‍ය ස්වර්ණ කප්ට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ ඒන්ජල් මසුන් අභිජනනය සඳහා ටැංකිය සකස් කරන්න කොහොමද කියලා. ඉතින් මේ ඒන්ජල් මසුන් අභිජනනය සඳහා ලීටර් 200ක ධාරිතාවයක් වගේ තියෙන වීදුරු ටැංකියක් හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඒ විදිහට සූදානම් කරගත්ත සිමෙන්ති ටැංකිය එහෙම නැත්නම් වීදුරු ටැංකියට වතුර පුරවගෙන ඒ වතුර දවස් 3ක්වත් පරණ වෙන්න අරින්න ඕනේ. ඒ කියන්නේ ඒකට කියන්නේ අපි සීසන් කරගන්නවා කියලා. ඉතින් දවස් 3කට පස්සේ අපි මේ ටැංකියට ඒන්ජල් මසුන්ට බිත්තර දැමීමේ උපස්තරයක් විදියට PVC බටයක් දා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට ඒ වෙනුවට අංශ 45ට වගේ ආනතිදයට තියන්න පුළුවන් උළු කැටයක්. එහෙම නැත්නම් ටයිල් කැටයක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. උළු කැටයක් ටයිල් කැටයක් පාවිච්චි කරනවා නම් ඔයාලා හොඳට එය පිරිසිදු කරලා විස බීජ හරණය කරලා මේ ටැංකියට යොදා ගන්න ඕනේ. ඉතින් බ්‍රීඩින් වලට ටැංකියට මසුන් දෙදෙනා දැමීමෙන් පසු දවසකට එක්වරක් ආහාර ලැබීම හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඔයාලට මෙන්න මේ රූපරාමූල වගේ බලා ගන්න පුළුවන්. දවස් 4-5ක් යන විට මෙයාලා බිත්තර දාන්න හොඳ තැනක් හොයනවා. ඒනොට තමයි අපි අර කලින් කිව්වා වගේ PVC බටයක් එහෙම නැත්නම් ටයිල් කැටයක් උළු කැටයක් පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් නිරන්තරයෙන්ම ගිහිල්ලා මෙන්න යුගලය බිත්තර දාන්න අපි සකසපු උපස්තරය පිරිසිදු කරන ආකාරය. ඉතින් මේ විදිහට පිරිසිදු කරලා දවස් කිහිපයක් වගේ යද්දී මේ උපස්තරය මත බිත්තර දාන ආරම්භ කරනවා. ඉතින් මේ බිත්තර දැමීමේ ක්‍රියාවලිය කොහොමත් පැයක වගේ කාලයක් එක දිගට සිද්ධ වෙනවා. මෙම ඒන්ජල් මසුන් කොහොමත් එකපාර බිත්තර 800ක් 900ක් වගේ ප්‍රමාණයක් දානවා. ඊට පස්සේ කරන්න තියෙන ඔයාලට පුළුවන් නම් මේ බිත්තර දාපු උපස්තරය වෙනම ටැංකියකට දාලා මෙතලින් බ්ලූ එක දාලා වෙනම හැච් කරගන්න පුළුවන්. ඉතින් ඊට වඩා ගොඩාක්ම සාර්ථක ක්‍රමය වෙන්නේ මව්පිය රැකවරණය තියලා බිත්තර හැච් කරගන්න එක. ඉතින් කොහොමද දින 3-5ක් වගේ යනකොට
බිත්තර පුපුරලා පැටව එළියට එනවා. ඉතින් ඒ දින 3-5 ඇතුළත ඒන්ජල් මසුන් දාමු බිත්තර ආරක්ෂා කරනවා. ඉතින් බිත්තර වලින් පැටව ආවට පස්සේ අපි බිත්තර දාන්න තියලා තිබ්බ පස්තරෙන් පැටවුම් ටැංකිය පතුලට වැටෙනවා. ඊට පස්සේ ජලය තුල සිමින් එහෙ මෙහෙ යාමට පටන් ගන්නවා. ඉතින් අලුතින් ඉපදුණු ඒන්ජල් පැටවුන්ගේ සිරුරේ කාමාද කොටස ශේෂ වෙලා තියෙනවා. ඒ නිසා දින 3-5ක් වගේ යනකම් බාහිරින් ආහාර තැබීම සිදු කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ දින අවසන් වූ පසු අනිවාර්යෙන් ආහාර තැබීමක් කළ යුතුයි. අනිවාර්යෙන්ම පළමු ආහාර විදියට අපිට බිත්තර කාමර දෙන්න පුළුවන්. ඒ සම්බන්ධ වීඩියෝ එකකුත් මම මගේ channel එකේ දාලා තියෙනවා. පුළුවන් නම් එකකින් බලන්න. මම ඒකත් description එකේ දාලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඒන්ජල් මසුන් අභිජනනය කරන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහළ comment section එකෙන් දාන්න. ඉතින් කුඩා මත්ස්‍ය පැටවුන්ට ලබා දිය යුතු ආහාර සම්බන්ධව වැඩිදුර වීඩියෝ මම ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ වටිනා කියන වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන අතට සමු ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.